අද අපි හදාගන්න යන්නේ සාමාන්‍යයෙන් ඉක්මනට හදාගන්න පුළුවන් බිත්තර රොටියක්. අපි බ්ලෙන්ඩර් කප් එකකට පාන් පිටි හැලි 3ක් දාලා අවශ්‍ය ප්‍රමාණයට ෆ්‍රෙෂ් මිල්ක් දාලා මදි වගේ නම් වතුර ටිකක් දාලා ලුණු ටිකක් දාගන්න. ඊට පස්සේ පෑන් එකකට බටර් ටිකක් දාලා අපි හදාගත්ත බැටර් එකකට දාලා මෙන්න මේ විදිහට හොඳට කරකව ගන්න. එතකොට මුළු පෑන් එක වටේටම මේ විදිහට හොඳ ලොකු රොටියක් වෙනවා. ඊට පස්සේ මැදට බිත්තරයක් දාලා ලුණු කොළ ටිකක් දාගන්න. මතක ඇතුව ලුණුයි ගම්මිරිසුයි දාන්න. මට ඒක දානකොට වීඩියෝ කරන්න අමතක වුණා. ඊට පස්සේ අපි දාන්න සාමාන්‍ය සම්ප්‍රදායික එළවලු රොටිය විතර රොටිය වගේ හතර පැත්තට නවා ගන්න. ඔයාලා ඕන විදිහකට නවා ගන්න. හතර පැත්තකට තුන් පැත්තකට ඕන විදිහකට කැමති නම් රොටිය මේ විදිහටම තියෙද්දි අනිත් පැත්ත හැරෙගොත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක අනිවාර්යයෙන්ම දෙපැත්තම දෙපැත්තම රත් කරගන්න. මොකද නැත්තම් ඇතුළ අමුයි වගේ හින්දා සොජී ගතියක් තියෙන හින්දා පොඩ්ඩක් කද්දි අමාරුයි. ඊට පස්සේ අපි මේ බිත්තර රොටිය හකන්න හොඳ ග්‍රේවි එකක් හදාගමු. ඒකට එනසාල් කරාවු නැති කුරුඳු උළුහල් තක්කාලි බීලුණු කරපිංචා 3-5 ගම්බිරිස් ලුණු වතුර දාලා හොඳට බ්ලෙන්ඩ් කරගෙන ආයෙත් කට්ටියකට බටර් හරි තෙල් හරි දාගෙන ඒක රත් වෙද්දි අබ ටිකකුයි මිරිස් කුඩු ටිකකුයි හොඳට දාලා අපි අර හදාගත්ත ග්‍රේවි එක දාගන්න තමයි තියෙන්නේ. ඔයාලා කැමති නම් උඩින් තලයට ටිකක් දාගන්න. ඒක අවශ්‍ය නැහැ. මට තිබ්බ නිසා මම දැම්මා. මේක හරිම රසයි. හරිම ඉක්මනට හදාගන්න පුළුවන් කෑමක්. අනික කිසිම සැරක් නැති හින්දා පොඩි අයත් ආසාවෙන් කනවා. ඔයාලත් ගෙදරදී හදන්න. හදලා ඔයාලගේ අදහස් අපිත් එක්ක ෂෙයා කරගන්න. අනිවාර්යෙන් මතක ඇතුව අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. Bye.